තිරයේ දිස්වන ගැටලුව දෙස බලමු. 64න් 48 සරලම ආකාරයෙන් දක්වන්න. මෙහි හරය 64යි. එය සම්පූර්ණ එකක් ලෙස ගනිමු. සම්පූර්ණ එකක්. එවිට සම්පූර්ණ එක මෙලෙස රූපිකව දක්වා මෙම භාගය එහි රූපිකව දැක්වීමේදී එය සමාන කොටස් 64කට බෙදා ගන්න ඕනේ. එහෙම ඇඳීම ටිකක් අසීරු නිසා අපි උපකල්පනය කරමු මෙම රූප සටහන සමාන කොටස් 64කට බෙදලා තියෙන්නේ කියලා. මෙහි ලවය 48 නිසා දැන් අපි එයින් කොටස් 48ක් අඳුරු කරන්න ඕනේ. අපි නැවතත් උපකල්පනය කරමු අඳුරු කළ යුතු කොටස වන 48ක ප්‍රමාණය මේ තරම් කොටසක් කියලා. මේ අනුව නිල් පාටින් කොටස් 64ක ප්‍රමාණයකුත් දම් පාටින් කොටස් 48ක ප්‍රමාණයකුත් දැක්වෙනවා. මේ අනුව අපි 64න් 48 යන භාගය රූප සටහනකින් පෙන්නුවා. අපි දැන් 64න් 48 සරලම ආකාරයෙන් දැක්විය යුතු වෙනවා. ඒ සඳහා අපි 64න් 48 යන සංඛ්‍යා දෙකම බෙදෙන විශාලම සංඛ්‍යාව සොයා ගන්න ඕනේ. ඒ සඳහා අපි 48 සියලුම සාධක හා 64හි සියලුම සාධක සොයා ගන්න ඕනේ. ඒ අතරිනුත් මෙම සංඛ්‍යා දෙක සඳහා පොදු වූ විශාලම සාධකයෙන් 64 හා 48 බෙදිය යුතු වෙනවා. ඒ අනුව මෙම සංඛ්‍යා දෙක බෙදෙන විශාලම සංඛ්‍යාව 16. දැන් අපි 64 හා 48 16 ගුණාකාරයන් ලෙස ලියාගමු. 48 සමාන වෙනවා 3 ගුණ කිරීම 16ට. ඒ වගේම 64 සමාන වෙනවා 4 ගුණ කිරීම 16ට. මෙය හරිම විනෝදජනකයි. මේ බලන්න මේ රූප සටහන අපිට 16 කොටස් බවට පත් කරගන්න පුළුවන්. 1යි 2යි. එය හරියටම බෙදුනේ නෑ. තව සැරයක් උත්සාහ කරමු. 1යි 2යි 3යි. මේ බලන්න. දැන් මෙහි 16 කොටස් 3ක් තියෙනවා. 16 කොටස් 1යි 2යි 3යි. 64 සඳහා අපි 16 කොටස් 4ක් ලබා ගන්න ඕනේ. මෙය පළමු 16 කොටස. මේ දෙවෙනි 16 කොටස. මේ තුන්වෙනි 16 කොටස. ඒ වගේම මේ 4 වෙනි 16 කොටස. මේ කොටස් 4ම සමානයි. දැන් අපිට 64න් 48 සරලම ආකාරයෙන් දක්වන්න ඕනේ. අපි දැන් 64 16 කොටස් 4කට බෙදුවා. එයිනුත්
16 කොටස් 3ක් මගින් 48 දැක්වුවා. පළමු කොටස, දෙවන කොටස හා තුන්වන කොටස. මේ බලන්න, සමාන කොටස් 4කින් 3ක් තමයි අඳුරු වෙලා තියෙන්නේ. මේ අනුව 64න් 48හි සරලම ආකාරය 4න් 3 වෙනවා. මෙය ගණිත කර්ම සුළු කිරීමක් ලෙස ලබා ගතහොත් අපිට පුළුවන් 48 3 ගුණ කිරීම 16 ලෙස ලියාගන්න. ඒ වගේම 64 4 ගුණ කිරීම 16 ලෙස ලියාගන්නත් පුළුවන්. දැන් අපි මෙය 4න් 3 ගුණ කිරීම 16න් 16 ලෙස ලියාගමු. 16න් 16 යනු අගය 1යි. මේ අනුව 4න් 3 ගුණ කිරීම 1හි පිළිතුර 4න් 3යි. අපි දැන් 64න් 48 සරලම ආකාරයට පත් කළ හැකි තවත් පියවරකට යොමු වෙමු. මුලින්ම අපි 48 හා 64 යන සංඛ්‍යා දෙකම බෙදෙන කුඩාම සංඛ්‍යාවෙන් හරය හා ලවය බෙදාගමු. අපිට හොඳින් වැටහෙනවා මෙම සංඛ්‍යා දෙකම දෙකෙන් ඉතිරි නැතිව බෙදෙනවා කියලා. ඒ නිසා අපි මෙහි ලවය හා හරය දෙකෙන් බෙදමු. එවිට අපිට 32න් 24 ලැබෙනවා. දැන් නැවතත් 32 හා 24 යන සංඛ්‍යා දෙකම 4න් ඉතිරි නැතිව බෙදෙන නිසා 4න් බෙදමු. එවිට අපිට 8න් 6 ලැබෙනවා. මේ අනුව 64න් 48 සමානයි 32න් 24ට. ඒ වගේම සමාන වෙනවා 8න් 6ට. නැවතත් 8 හා 6 සංඛ්‍යා දෙකම දෙකෙන් බෙදෙන නිසා දෙකෙන් බෙදමු. ලවය දෙකෙන් බෙදමු. ඒ වගේම හරයත් දෙකෙන් බෙදමු. එවිට පිළිතුර 4න් 3යි. නැවත මෙම සංඛ්‍යා දෙකම බෙදෙන සංඛ්‍යාවක් නෑ එක හැරෙන්න. ඒ නිසා 64න් 48හි සරලම ආකාරය 4න් 3යි. අපි මේ පිළිතුර රූපිකවත් ලබා ගත්තා. මෙහිදී අපි කළේ 48 හා 64 අපි 16 කොටස් 4කට බෙදාගත්තු එක. එවිට 48 16 කොටස් 3කින් දැක්වුණා. ඒ අනුව අඳුරු කරන ලද කොටස 16 කොටස් 4කින් 3ක් බවට පත් වුණා.